සාධක හොයන්න තියෙන්නේ. වර්ග දෙකක අන්තරයක් වගේ තමයි පේන්නේ. හැබැයි එකපාරටම ගන්න බෑ. සාධක හොයන්න තියෙන්නේ වර්ග දෙකක අන්තරය පාවිච්චි කරලා. හැබැයි ඊට කලින් පොදු සාධකයක් තියෙනවා එළියට ගන්න. පොදු සාධකය එළියට ගන්නේ නැතුව සාධක වලට වෙන් කරන්න බෑ. හේතුව දෙක කියන්නේ මොකක් දෙක කියන්නේ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. ඒ වගේම 18 කියන්නේ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. වර්ග සංඛ්‍යා දෙකක් තිබුණොත් තමයි අපිට මේ වර්ග දෙක අන්තරය හදා ගන්න පුළුවන් වෙන්නේ මොකක් හරි සංඛ්‍යාවක වර්ගයේ විදිහට දෙක. එහෙනම් ඉස්සෙල්ලාම දෙක පොදුයි කියලා ඉල්ල ගත්තා. 2x වර්ගය දෙකෙන් බෙදුනහම එළියට ගන්නවා කියන්නේ බෙදනවනේ. බෙදුනහම x වර්ගය ඉතුරු වෙනවා. ඍණ 18 දෙකෙන් බෙදුනහම ඍණ 9යි. දැන් ඇතුලේ තියෙන ප්‍රකාශනයේ සාධක වෙන් කරන්න පුළුවන්. මෙතන තියෙන්නේ x වර්ගයක්. මෙතන තියෙන්නේ 9. 9 කියන්නේ වර්ග සංඛ්‍යාව. එහෙනම් අපිට පුළුවන් x වර්ගය ඍණ 9 වෙනුවට ලියනවා 3 වර්ගය නේද? 3 වර්ගය. දැන් ඇදලා තියෙනවා වර්ග දෙක අන්තරය. x වර්ගය ඍණ 3 වර්ගය. 2යි මේක ලියන්න පුළුවන් අපිට x ධන 3 x ඍණ 3 කියලා නේ. x ධන 3 x ඍණ 3